පරිවර්තනයක් ගැන මම කතා කරාට මේ පරිවර්තනය කරන්න බැරි වෙන්න තැනට මේක දැන් අපේ ලංකාව හිර වෙලා තියෙන හැටි පෙන්නලා දෙන්නේ. මේ කොරා කරත් දැන් මේකට අඟහරුගේ මිනිස්සු ගේන්න බෑ. මේ ලංකාවේ ඉන්න දිස්ත්‍රික්ක 25 මිනිස්සු ටික ජීවත් වෙන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ thinking faculty එක කොහොමද තියෙන්නේ? හිතන විදිය සහ මේ මිනිස්සු දරන මතය සහ ඒගොල්ලෝ සහයෝගය දක්වන විදිය ඒගොල්ලෝ මේ කොහොම මොන වගේ ජීවිතයකද මේ වර්තමානයේ ඉන්නේ කියන එක පැහැදිලි කිරීමක් කරන්න. ඒකේ මට ගන්න බෑ 1930 ඉපදිච්ච කට්ටිය ඉන්නේ. පැහැදිලි? 1930 ඉපදිච්ච කට්ටිය දැන් ඉන්නවද? නැහැ. දැන් නැහැ. ඊට පස්සේ අපි 1930 ඉඳලා 1940ට ගමු. ඒ කියන්නේ 1931, 32, 33, 34, 35 කියන එක වර්ෂය මේ 1932 ඉපදිච්ච ඇලිස් නෝනා. එහෙම ඉන්නෝනේ පිචෝහාමි 1938 ඉපදුනා තියෙන උපන්දිනේ 38. දැන් මේ 40 මේ 1950 මේ 1960 මේ හතරම මම අයින් කරනවා. මම කියන්නේ මේ 1930 1940 දක්වා 1950 සිට 1960 දක්වා ඉපදිච්ච ජෙනරේෂන් එක ඒ වැඩිහිටි පරම්පරාව මේ දැන් ඒගොල්ලෝ එක්ක භාවනා කරනවා එක්ක පල්ලියට යනවා එක්ක ලෙඩ වෙලා එක්ක දැන් මරණාසන්නේ එක්ක නැගිට ගන්න පණ නැහැ එක්ක මොනවා හරි අරුබුද වල ඒගොල්ලන්ට දැන් මේ පරිවර්තන තියා මේ කිසිම දෙයක් මෙතන කරගන්න බෑ. ඒ කියන්නේ මම මේ කියන්නේ මේ යථාර්ථය. මේගොල්ලන්ට කිසි දෙයක් දැන් අමාරුයි. ඒගොල්ලෝ එන්නේ නැහැ. ප්‍රතිශතයක් හැටියට අඩුයි. ගන්න බෑ. එක්ක ට්‍රැඩිෂනලි උග්‍ර මතවාදවල